ඔබට ගර්භණී බවක් දැනුණත් පරීක්ෂණය නෙගටිව් වෙන්නේ ඇයි? මෙන්න ඒකට හේතුව. මුල් ගර්භණී අවධියේදී ඇතිවන රෝග ලක්ෂණ බොහොමයක් ඔබ ගැබ්ගෙන නොමැති අවස්ථාවලදී ඇතිවෙන්න පුළුවන්. ඩිම්බ මෝචනයෙන් පස්සේ ඔබේ ශරීරය මගින් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයේ නිපදවීම ආරම්භ කරනවා. මේ හෝමෝනයේ ප්‍රධාන කාර්ය වෙන්නේ ගර්භාෂයේ ගැබ් ගැනීමක් සඳහා සූදානම් කරන එකයි. නමුත් ඒ සමගම බඩ පිපීම, පියයුරුවල තද ගතිය, තෙහෙට්ටුව සහ මනෝභාවයේ වෙනස් වීම වැනි ලක්ෂණ ඇතිවෙන්නත් මේ හෝමෝනය බලපානවා. ඇත්තටම මේ රෝග ලක්ෂණ මුල් ගර්භණී ලක්ෂණවලට ගොඩක් සමානයි. විශේෂයෙන්ම ඔබ දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඔබේ ශරීරයේ සිදුවන පොඩි වෙනසක් ගැන වුණත් ඔබේ මනස වැඩිපුර අවධානය යොමු කරනවා. මේ නිසා සාමාන්‍ය හෝමෝන වෙනස්කම් වුණත් වෙනදාට වඩා තදින් ඔබට දැනෙන්න පුළුවන්. තවත් දෙයක් තමයි සමහර විට කලලය තැන්පත් වීම, එහෙමත් නැත්නම් ඉම්ප්ලාන්ටේෂන් ක්‍රියාවලිය තවමත් සිදු වී නොමැති වෙන්නත් පුළුවන්. ඒ නිසා හෝමෝන මට්ටම පරීක්ෂණයකට හසු වෙන්න තරම් ප්‍රමාණවත් නැහැ. ගර්භණී පරීක්ෂණ රඳා පවතින්නේ HCG හෝමෝනය මතයි. මෙය ඉහළ යන්නේ කලලය සාර්ථකව තැන්පත් වූ පසුව පමණයි. අන්න ඒ වෙනකම් ඔබේ ශරීරයට වෙනසක් දැනුණත් පරීක්ෂණයෙන් පෙන්වන්නේ නෙගටිව් කියලයි. අන්න ඒ නිසයි රෝග ලක්ෂණ මතම පමණක් ගර්භණීභාවය තහවුරු කරන්න බැරි. මේ දේ වටහා ගැනීමෙන් ඔබේ මානසික පීඩනය අඩු කරගෙන නිවැරදි කාලය ගැන අවධානය යොමු කරන්න ඔබට පුළුවන්.